මොනවා? හෙලෝ ළමයි. ඉතින් අද අපි ගාල්ලට පොඩ්ඩක් ගිහින් එන්න. ගාල්ලේ මගේ කැම්පස් එකේ යාළුවෙක්ගේ දාන ගියක් තියෙනවා. ඉතින් අපි එහෙට ගිහින් එන්න යන්න. තමයි වෙන්ද වගේම ස්පොන්සර් පාට එක ගන්න අම්මා. සල්ලි දෙනව නේද? සල්ලි දෙනවා. හැබැයි පරිස්සමෙන් ගිහින් එන්න. එකා මාට්ටේද ළමයි ඔයත් එක්ක යන්න පිටත් වුණා හන්දියට. හායි. හන්දියටලා බලන් හිටියා පානදොරේ බස් එකක් ආනකම් ඒ ආපු බස් එකත් හොරණදි කැඩුනා. ඉතින් අලුත් එකක් නිකන් බලන් ඉන්න උනා. හැබැයි කවලා කොහේ බලන් හිටියම එතන බස් එකක් කනකම් අන්තිමට ආවා. දැන් නැගගම අනිකට. කෝච්චියේ තිබ්බේ 3:00ට මං හිතුවේ යන්න බැරි වෙයි කියලා. කොහොමරි පැය භාගයකින් වගේ පස්සේ පානදොරේට ආවා. මෙතන ඉඳන් ඉතින් කෙලින්ම ගියේ බස් ස්ටෑන්ඩ් එකට කෝච්චියක් අල්ලගන්න. මම එනකොට මම පිටිපස්සේ මම කටේ අනේ ආවා ඒ වගේ එකක් ආවා කියන I was like oh the moon run කෝච්චිය නම් කට කපල සෙනගින් දිය ළමයි. මේ හරියද මුහුද පහුණා කියනකො ළමයි. මෙන්න මේ හරියදත් පහුණා. ඉතින් ඔයාලා කියන්න බෑන මම මුහුද වටේ කරගෙනවද මුහුද මගේ වටේ කරගෙනවද කියලා. මෙහෙම යන එක නම් ආතල් ළමයි ඔබ වැටුණොත් නම් අවුලන සවලක්වත් ඕන වෙනවා. පහයි ගාල්ට විතර තමයි ගාල්ලෙන් බැස්සේ. ඉතින් එහෙම ගාලු කොටුවට ගියා. මොකද ගාල්ලට ඇවිල්ලා තේරුම් නැහැ ගාලු කොටුවට ගිහින් නැත්තම්. වගේ මුහුණට පිටු පාලා ඉන්නට බෑ මට සංගවිලා ඔබ නැති ලෝකෙක ඉපදිලා ඉන්නට බෑ මට ඔබ නැති නම් ජීවත් වීලා ඔයා මගේ නම් ජීවිතේ ඉතින් යාළුවා තමයි කවිශලගේ අම්ම නැතිලා මාස 3ක් වගේ වෙනවා අදට. ඉතින් අම්මගේ ඉදිරිගාමී ජීවිතයට ඒගොල්ලෝ පින්පින්සත් තමයි 3 මාස දාන ලෑස්ති ගන්න. ඉතින් යන් කිව්වට කොටුවේ ටිකක් කළා හිටියා. මොකද හවසට තමයි ගාලු කොටුව ලස්සනට පේන්නේ. ගාල්ලේ කට්ටිය නම් දන්නවා ඉතින් මේ කොහෙද කියලා. හියාරේ හන්දියෙන් දකුණට හැරිලා තමයි යන්න තියෙන්නේ. එතන ඉඳන් මම හිතන්නේ කිලෝමීටරයක් වගේ යන්න ඕනේ. වැඩි කියන්න බෑලම උඹලා උස්සුවොත් එහෙම. මං ඊට යනකොටත් බණ පටන් අරගෙන තමයි තිබුණේ. ඉතින් බණ හරි ඉවර වෙලා වැඩ ටිකත් ඉවර කරලා අපි යා හෙට දාන්නට අවශ්‍ය කරන පිරිකර හැම ලෑස්ති කරන්න. ඉතින් කියන්න බැරි වුණානේ. මූ තමයි යාළුවා. කලම්බ මට මුන් දෙන්න එකතු වෙලා දකුණේ භාෂාව ගන්නන්නවා කියන්නකෝ. පත්තක කියන්නේ දිගටි කොහොමද වලද බං? කොහොමද කියන්නේ? දැන් මේ කොමඩු නෙමෙයි. දැන් මේ දිගට තියෙන ඒවට මේ මොනවා? පත්තක. Okay. watermelon. ඉතින් ඔය විදියට පළතුරු ටිකයි අනෙක් පිරිකර ටිකයි ඔක්කොම පැක් කරලා ඉවරලා අපි නිදාගත්තා. ඉතින් මේ තියෙන්නේ පහෝ දවසේ උදේ. පොඩ්ඩක් අස්පස් කරලා අපි ගන් එහෙම හොදලා පුටු ටික එහෙම අස් කරලා දාන වැඩවලට උදව් වුණා. සෝඩ ආයේ නැහිතේ තරම වැඩ නියම සුප්පරක් හදන්න ඉතින් කිරි හොදක් හදන්න මේ යන්න සිගෙන නම් පට්ට ලොකුයි ගායිස්. තනි අතින් උස්සද්දි අතත් තෙවලනවා. අලුත්ම ෂර්ට් එකේ හොද ටිකක් කලා ගත්තා. දැන් ඉතින් අම්මගෙන් බැලුම් තමයි. දානෙට දූරියන්ගෙඩි ගොඩක් ගෙනත් තිබ්බා. ඉතින් දූරියන් කපු අංකල් බුද්ධ පූජාවටයි හාමුදුරන්ටයි වෙන් කරලා මගේ පෙරේත මූණ දැකපු හින්දාත් දන්නේ මට බෑයක් දුන්නා. මේ ගෙඩිය නම් හොඳට ඉදලා තිබ්බේ. ඒ වගේම පට්ට රසයි. මදයි ඔය දැන් කෑවා. එහෙනම් අපි බලමු දානි කොහොමද උනේ කියලා. උතුම් වදන් ඇති මිනිසුන් අතරේ කල කිසනිම වූ බුදු හිමි සසරේ විරියෙන් බලයෙන් දිනු බව කතරේ සුගත තථාගත සරණයි මෙවරේ
කවිසලා මටම කන්න දීලා වෙනම දානයක් දුන්නා. පළතුරු නම් කෑවලමයි ඇති වෙන්නම. ඉතින් ගෙදර හිටපු අනිත් අයටත් යන්නම් කියලා මම එහෙම එන්න පිටත් වුණා. ඉතින් කවිසගේ යාළුවෙක් මාව හන්දියට දාන්නම් කියලා කිව්වා. බලන්න ළමයි ගාලුමිනිත් කොච්චර හොඳයිද කියලා. මම මට හොඳ හෙල්මට් එක දීලා මම පරණ හෙල්මට් එකක් දාගෙන මම ඒක දැක්කෙත් බයිසිකලේ ටිකක් දුර ගියාට පස්සේ. ඉතින් හන්දියට ඇවිල්ලා එතනින් උඩුගම් බස් එකේ නැගලා මම ගාල්ලට ආවා. ගාල්ලට ඇවිත් කෝච්චියේ නැගලා පානදුරට ඇවිත් ආපු විදියටම ගෙදර ගියා. එහෙනම් ගිහින් එන්නම්.